මම අද ඔයාලට කතා කරන්න ආවේ ශීර්ෂ රෝග ගැන. එහෙම කිව්වම නම් ඔයාලට තේරෙන්නේ නැතුව ඇති. හිස රදය, හිස කැක්කුම, හිසේ රුදාව, මිග්‍රේන්, ඉරුවා රදය ඔය වගේ දේවල් වලින් තමයි ඔයාලා මේක හඳුන්වන්නේ. ආයුර්වේදයට අනුව නම් ශීර්ෂ රෝග වර්ග 11ක් තියෙනවා. මම මේ 11 ගැන කතා කරන්න නෙමෙයි අද ආවේ. මම ඒවා හැදෙන්න පුළුවන් හේතු ගැන ටිකක් කතා කරන්නම්. හිස රදයක් හැදෙන්නේ හිසේ තියෙන ලෙඩක් නිසාම කියලා අපිට හිතන්න බෑ. ඒකට විවිධ හේතු තියෙනවා. විශේෂයෙන්ම නිදි මැරීම, එතකොට අධිරුධිර පීඩනය, අපේ රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් වෙන්නේ නැත්නම් රක්තහීනතාවය වගේ නිසා, නැත්නම් අපේ හිස ආශ්‍රිත කුහරවල සෙම් අධිකව තැන්පත් වීම නිසා, ওই වගේ හේතු නිසා තමයි හිස කැක්කුම් ඇති වෙන්නේ. තව හේතු ගොඩාක් තියෙනවා. ඉතින් අපි හිස රදේ තියෙනවායි කියලා පෙති දෙකක් අරගෙන ඒ වෙලාවට ඒක සමනය කරගෙන හරියන්නේ අපි හොයලා බලන්න ඕන. ඇයි අපිට හිසේ රදේ මෙහෙම හැදෙන්නේ කියලා. ඒකට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් අනිවාර්යයෙන්ම හමු වෙන්න ඕනේ. ඒ වෙලාවට විතරක් తాවකාලික පිළියම් කරලා හරියන්නේ නැහැ. අපි නියම ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට අභ්‍යන්තර ප්‍රතිකාර ගන්න වෙනවා, බාහිර ප්‍රතිකාර ගන්න වෙනවා. සුඛායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ඔබ වෙනුවෙන් බාහිර ප්‍රතිකාර රාශියක් සූදානම් කරලා තියෙනවා. ඒ අතර ශීර්ෂාභ්‍යංග, ශිරෝධාරා, ශිරෝවස්ති ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඉතින් මම ඔයාලට එන්න කියනවා අපේ සුඛායු ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට.